අයිබෝන් ගයිස් අදත් මගේ YouTube චැනල් එකට ඔගොල්ලන්ව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න යන ටොපික් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙනවා. මොකද මේක මගේ ලයිෆ් එකේ මගේ ඕන් එක්ස්පීරියන්ස් එකෙන් මම ඉගෙන ගත්ත දෙයක්. මම මේක ඩිස්ක්‍රයිබ් කරලා දෙනවා. මම මේකට ආටිකල් එකක් ලිව්වා. මම හිතුවා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම ඒකට වීඩියෝ එකක් කරන්න. ඉතින් මම මුලින්ම හිතන්න කතා කරේ අපි ඉන්නේ අද ගොඩක් බිසි සමාජයක. කියන්නේ මිනිස්සුන්ට බිල්ස් වැඩි, මිනිස්සුන්ට තියෙන දේවල් වැඩි, මිනිස්සුන්ගේ ඩිස්ට්‍රැක්ෂන්ස් වැඩි. ඇත්තමකොත් ඉතින් මිනිස්සු ගොඩක් කාර්ය බහුල වෙලා තියෙන්නේ. ඒ කාර්ය බහුල වෙනවත් එක්කම මිනිස්සු ඇත්තටම කියනවා මත් වෙලා ඉන්නේ. කියන්නේ ගොඩක් කට්ටිය දන්නේ තමන් මොනවද කරන්න ඕනේ. කියන්නේ දැන් අපි ඉන්ටර්විව් එකක් තියලා අපි ඇහුවොත් සාමාන්‍යයෙන් පාර යන මිනිස්සු 10කගෙන් ඔයාට next 10 years 15 years වලට plan එකක් තියනවාද කියලා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ නැහැ. just I'm try to survive. ඒගොල්ලෝ නැත්තම් තව දෙයක් කියයි නෑ මම මේ week එක මම මේ month එක plan කරන්නේ මම තව අවුරුදු 10කට කලින් මං හිතලා නෑ. ඉතින් ඕක තමයි බහුතරයක් දෙන answer එක. ඉතින් ඒකත් එක්කම ඇයි මිනිසුන්ට එහෙම හිතන්න තරම් time එකක් නැත්තේ? මොකද මිනිස්සු ඒ තරම් distraction වැඩි. ඉතින් මුලින්ම ඔයා ව්‍යාපාරයක් කරන්න යන්න ඕන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ජොබ් එකක් කරන්න ඕන නම් ඔයාට හොඳම එක්සෑම් එකක් පාස් වෙන්න ඕන නම් මේ කියන ටොපික් එක අද කතා කරන්න යන ටොපික් එක ගොඩක් වැදගත් වෙනවා ඒ වගේ කෙනෙක්ට. මොකද මුලින්ම ඔයා දුවන එක නවත්තන්න ඕනේ. මම කියන්නේ දුවන එක නවත්තන්න කියලා කියන්නේ ඔයා කරන එක්සෑම් එක කරන්න නැතුව ඉන්න කියලාවත් ඔයා කරන ව්‍යාපාරය කරන්න නැති එකවත් නෙමෙයි. මුලින්ම ඔයා හිතන්න ඕනේ what you really want කියන එක. ඉතින් අද ගොඩක් කට්ටිය දන්නේ තමන්ට ඉස්සෙල්ලාම මොනවද ඕනේ. ඇයි තමන් මේ දේ කරන්නේ? උදාහරණයට ජොබ් එකක් කරන්න යනවා නම් ඒගොල්ලෝ දන්නේ ඇයි මම මේ ජොබ් එක කරන්නේ. of course සල්ලි එන එක හේතුවක්. නැත්තම් ඒගොල්ලෝ ඇයි කරන්න කියන එක අමතක වෙලා තියෙනවා. එහෙම අමතක වෙච්ච නිසා මිනිස්සුන්ට ගොඩක් දේවල් අමතක වෙලා මිනිස්සු ගොඩක් විදියට වැඩ කරන්න වෙලා තියෙනවා. මම මේකට උදාහරණයක් කියන්නම්. අපි ගොඩක් දේවල් වලින් ඉන්ෆ්ලුවන්ස් වෙලා තියෙන ඇත්තටම කිව්වොත්. ඒ කියන්නේ ඔයාට බිස්නස් එකක් කරන්න ඕනේ ඇයි කියන එකවත් දන්නේ නැහැ. මොකද මම බිස්නස් කෝච් කරනකොට ගොඩක් කට්ටිය ඇවිල්ලා මගෙන් අහනවා I want to do this business etc. ඉතින් පළවෙනිම ප්‍රශ්නේ තමයි මම අහන්නේ ඇයි ඔයා බිස්නස් එකක් කරන්න කියන එක. එතකොට ගොඩක් දෙනෙක්ට උත්තරයක් නැහැ. සමහරක් දෙනෙක්ට කියනවා සල්ලි හම්බ කරන්න. සමහර කට්ටියට ඇයි කරන්න කියනවත් ෆැෂන් එකක් නැහැ. ඇයි මම මේ බිස්නස් එක කරන්නේ? කියන්නේ සල්ලි හම්බ කරන්න ඕනේ කියලා කිව්වම මම අහන ප්‍රශ්නයක් තමයි how much you want. කියන්නේ monthly weekly අපිට කීයක් හම්බ කරන්න ඕනද? හිතන්නකෝ ඒ කෙනාගෙන් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවාම ගොඩක් කට්ටිය lost. ඉතින් ඔයා බුද්ධිමත් enough මේක දැන් තේරුම් අරගන්න. ඔයා කොහේ හරි පාරකට බහලා ඔයා දන්නේ නැති ජනකට වාහනේ අරගෙන ඔයා යනවා කියලා කියද්දි ඔයා lost වෙනවනේ. කියන්නේ ඔයා දන්නේ කොහෙටද මම යන්න ඕනේ, මොකද්ද මම කරන්න ඕනේ. ඉතින් බහුතරයක් දෙනා අද වගේ වෙන්නේ වෙහිකල් එක අතර ගන්නවා වගේ ජීවිතය අතර අරගන්නවා. පෙට්‍රල් තියෙනකන් යනවා. අන්තිමේට නැවතුන තැන තමයි ඒගොල්ලෝ නවතින්නේ. එතකොට තමයි ඒගොල්ලන්ට හිතලා බලන්න තියෙන්නේ මම ආපු දුරක් කියලා. ඉතින් මුලින්ම ඔයා වෙහිකල් එක ඔයාගේ ලයිෆ් එක අතර ගන්න කලින් ඔයා ඩිසයිඩ් කරන්න what you really want කියන එක. උදාහරණයක් විදිහට ඔයා බිස්නස් එකක් කරොත් ඇයි මම මේ බිස්නස් එක කරන්නේ? මම කොච්චර ප්‍රශ්න ටිකක් සෝල්ව් කරනවද? ඒකෙන් කට්ටියට කොච්චර බෙනිෆිට්ස් තියෙනවද? ඒකෙන් මට කොච්චර ලාභයක් උපයන්න පුළුවන්ද කියන එක. එහෙම නැතුව බිස්නස් එකක් කරා දැම්මා බිස්නස් එක වැහුවා. අද කරපු රිසර්ච් එකක් තියෙනවා මේ 120ක් businesses first year එකේදී close වෙනවා. එතකොට within 5 years 50ක් 50% businesses close වෙනවා. 10 years වලදී 96ක් businesses close වෙනවා. ඉතින් හිතන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි businesses survive වෙන්නේ. ඉතින් මේකට ප්‍රධාන හේතුවක් තමයි තමන් දන්නේ තමන්ගේ ලයිෆ් එකේ තමන්ට ඕනේ කියන දේවල් දන්නේ තමන් ඒ ලයිෆ් එක බැලන්ස් කරන්න දන්නේ බිස්නස් එකත් එක්ක තමන් ලයිෆ් එක බැලන්ස් කරන්න දන්නේ. ඉතින් මොනම හරි දෙයක් එක්ක බිස්නස් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්, තමන්ගේ පර්සනල් ඉෂුව එකක් වෙන්න පුළුවන්. මොකද බහුතරයක් දෙනා තමන්ගේ බිස්නස් එක හොදට රන් කර යනවා, තමන්ගේ හෙල්ත් එක ගැන හිතන්නේ නැහැ. ඉතින් work 5 years 10 years සමහරක් විට they are end up with getting serious damage. මොකද ඉන්නකම් තමන් ફોකස් කරේ නැහැ තමන්ට මොනවාද ඕනේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය. තව සමහරක් විදිහට බිස්නස් එක ෆේල් වෙන්න රීසන් එකක් තමයි තමන් work කර යනවා තමන්ගේ ලයිෆ් එකට ફોකස් කරන්න බැරි වෙනවා. end of the day ගොල්ලන්ගේ බ්‍රේක් අප් එකක් හරි මොකක් හරි ගිහිල්ලා ඉතින් mentally අදගෙන වැටෙනවා. ඉතින් ඔය වගේ හිතා ගන්නවත් බැරි විදිහට බිස්නසස් ක්ලෝස් වෙන්න පුළුවන්. තමන්ට මොනවාද ඕනේ තමන්ගේ ජීවිතේ ඇත්තටම වටිනාකමක් දෙන දේවල් තමන්ට මග හැරුණොත්. තමන්ගේ බිස්නස් එක විතරක් නෙමෙයි තමන්ගේ ජොබ් එක වුණත් තමන්ගේ ලයිෆ් එක වුණත් ෆේල් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ওই සාධක ටික. ඉතින් මුලින්ම මම දකින විදිහට මුලින්ම තමන් බලන්න ඕනේ what you really want කියන එක. එතකොට තමන් ඒක ක්‍රිස්ටල් ක්ලියර් ලියලා තියන්න ඕනේ තමන්ට කීයක් හම්බ කරන්න ඕනද, තමන් කීයක් ඩිසර්ව්ද, තමන් කීයක් මිනිසුන්ට උදව් කරනවද. ඒ වගේ ක්ලියර් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ තමන්ගේ ලයිෆ් එකේ. එහෙම නැත්තම් වෙන්නේ මම උදාහරණයක් කියන්නම්. දැන් හිතන්නකෝ
ඔයාට වතුර 30ක් කෙනවා ඔයා වතුර එකක් බොන්න යනවා. ඔයා වතුර එකක් බොන්න යනකොට ඔයා ඉන්ෆ්ලුවන්ස් වෙනවා මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා මේ වගේ ඩ්‍රින්ක් එකක් බිව්වොත් ඔයාගේ තියෙන පිපාසයට හොඳයි කියලා. ඉතින් ඔයා ඊළඟ දවසේ ෂොප් එකට ගියාට පස්සේ ඔයා වතුර වලට වෙනුව ආදේශකයක් ගේනවා ඒ ඩ්‍රින්ක් එක. ගෙනල්ලා ෆ්‍රිජ් එකේ තියාගෙන බොන්න ගන්නවා. ඉතින් ඔයා ඕකට එක්ස්ට්‍රා ගාණක් ඔයා වියදම් කරලා ඔයා ඒක ගන්නවා. ඉතින් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඇත්තටම අපිට වතුර වෙනුවට මේක හොඳයිද? මොකද වෙන්නේ ඔයාට එක්ස්ට්‍රා ගාණක් ඔයාගේ පොකට් එකෙන් අයින් කරන්න වෙනවා අවුරුද්දකට ඒ ඩ්‍රින්ක්ස් ටික ගන්න. එතකොට ඒකෙන් වෙන්නේ එක්ස්ට්‍රා ගාණක් ඔයාට වැඩ කරන්න වෙනවා ඒ ගාණ හොයන්න. උදාහරණයකට ඔයා සොෆ්ට් ඩ්‍රින්ක්ස් බොන්න ඇඩික්ට් උනාට පස්සේ ඔයාට සමහරක් විට දවසක් හරි දෙකක් හරි ඔයාගේ ලයිෆ් එකේ වැඩ කරන්න වෙනවා ඒක විතරක් බොන්න. ඔයා හිතලා බලන්න ඇත්තටම අපිට මේ ඩ්‍රින්ක් එක බොන්න ඕනද කියලා. ඇත්තටම කිව්වොත් අපිට බොන්න ඕනේ නැහැ. බට් ප්‍රශ්නේ වෙන්නේ මේකයි. ඔයා අවුරුදු 5ක් 10ක් ඕක බීගෙන යනවා ඊට පස්සේ තව ලෙඩක් හැදෙනවාට මේක බොන හන්දා. එතකොට ඔයාට තව දවස් දෙක තුනක් ඔයාට වැඩ කරන්න වෙනවා මේකින් ඔයාට මේ බෙහෙත් ටික ගන්න, ඒ ડોක්ටර්ස්ලාගේ අපොයින්ට්මන්ට්ස් ගන්න. එතකොට ඔයා දන්නේම නැතුව අවුරුදු 15ක් විතර යනකොට ඔයා දවස් 6ක් විතර වැඩ කරනවා ඔයා මේ ඩ්‍රින්ක් එකක් බොන්න ගත්තා හින්දා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ඔය වගේ අනවශ්‍ය දේවල් අපේ ජීවිතයට දාගෙන අපි කරන්නේ මොකද්ද? අපි අර වාහනේ දකිනවා ඒක අපිට ෆෝඩ් කරගන්න පුළුවන් වුණත් බැරි වුණත් අපි බලනවා නෑ එක්ස්ට්‍රා දවස් ටිකක් නේ අපි වැඩ කරන්න තියෙන්නේ. එහෙම වැඩ කරලා ඒක අරගන්නවා. එතකොට ඔය වගේ ලයිෆ් ස්ටයිල් එකක් තමයි යන්නේ අපිට. එතකොට එහෙම ගිහිල්ලා ඔයාට ෆෝකස් කරන්න වෙන්නේ එක්ක සල්ලි හම්බ කරන එක විතරයි අනිත් දේවල් ෆෝකස් කරන්න බැරි වෙනවා. ඉතින් ඔය කන්සෙප්ට් එකට ටික කාලයක් ඔයා වැඩ කරගෙන ගියොත් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ කෙලින්ම අඩපණ වෙනවා. ඔයා මොකද හැමතිස්සෙම ඔයා වෙන්නේ ඔයා ඉන්ෆ්ලුවන්ස් වෙනවා තව කෙනෙක්ට. ඔයා ඩිස්ක්‍රයිබ් කරලා තිබ්බේ නැත්නම් what you really want කියන එක ඔයා තව එක්කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේ කාර් එක හොඳයි මේ ඩ්‍රින්ක් එක හොඳයි ඔයා තව ගන්න. එහෙම වුණොත් ඔයාගේ වැඩ කරන්න තියෙන ටයිම් එක වැඩි වශයෙන් භාවිතා වෙන්න වෙනවා. සමහරක් විට ආශ්‍රය තමයි ඔයාව ධනවත් කරන්නේ. ඉතින් ඔයාගේ හිතන්නකෝ ඔයාගේ ආශ්‍රය කරන ක්‍රවුඩ් එක අනුව ඒක තව ඩිපෙන්ඩ්ස් වෙනවා. ඉතින් ඊට කලින් මම කියන්නේ first of all please describe කරගන්න what you really want. බොරුවට මේ හම්බුන මනුස්ස ජීවිතේ බොරුවට දුවන්න එපා. මොකද අපිට හොදට සතුටින් ඔයා කරන ව්‍යාපාරය හරි ඔයා කරන ජොබ් එක හරි අපිට සතුටින් මේක කරගෙන ඉන්න පුළුවන්. ඔයා කාගේවත් වැරදි දේවල් වලට ඉන්ෆ්ලුවන්ස් වුනේ නැත්තම්. ඉතින් ඒක නවත්ත ගන්නක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒක ඩිස්ක්‍රයිබ් කරගන්න. අනිත් දවසේ මොන හරි දෙයක් ගන්නනකොට මොන හරි පර්චේස් කරන්න යනකොට ඔයා හිතලා බලන්න do I really want this one? මම මේක ගන්න එකේ මොනවාද මට තියෙන benefits? මට මොනවාද වෙන්න යන හානිය කියන එක ගන්න. එහෙම කියලා මම කියන්නේ ලයිෆ් එක එන්ජොයි කරන්න නැතුව ඉන්න කියලා. of course ලයිෆ් එක එන්ජොයි කරන්න අනවශ්‍ය දේවල්, Tamanට අනවශ්‍ය දේවල් අනිත් මිනිස්සු නිසා Taman දේවල් Tamanට ලං කරගන්න එපා. එහෙම වුණොත් Taman ගින්දර ලං කරගත්තා හා සමානයි. ඉතින් තමන්ට ගින්දර කෑවොත් තමන් පුච්ච ගන්නවා. ඉතින් මේ ටොපික් එකේ ගොඩක් වැදගත් වෙනවා ඕනම වයස් සීමාවකින් තොරව. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න දෙපාරක්. මෙහෙම වා කරන්න ගන්න ඔයාගේ ලයිෆ් එක so simple වෙනවා. එතනින් පස්සේ ඔයාට හිතන්න පුළුවන් ඔයාට සල්ලි හම්බ කරනවා. ඔයාට හිතා ගන්න බැරි සල්ලි ටිකක් හම්බ කරගන්න පුළුවන්. මොකද ඔයාගේ ફોකස් එක යන්නේ එක තැනකට. ඔයා දන්නවා ඔයාට කීයක් සල්ලි ඕනද? කොහෙටද ඔයා කොහොමද ඒක හම්බ කරගන්නේ කියලා. මේ කන්සෙප්ට් එකත් එක්ක ඔයාගේ ජීවිතේ ජීවත් වෙන්න මාර ලේසි වෙනවා. ඉතින් මේක try කරලා බලන්න කියලා මම ඔයගලන්ට කියනවා. එහෙනම් thank you මගේ වීඩියෝ එක බැලුවට. එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. අයවන් සියලු දෙනාටම.